හරි. කලින් වීඩියෝවලදී අපි OSI මොඩල් එකේ ලේයර් 1 ඒ කියන්නේ ෆිසිකල් ලේයර් එක ගැනයි ඒකෙදි පාවිච්චි කරන කේබල් ಜಾති තව වෙනත් ඩිවයිස් ගැන එහෙමයි කතා කළා. එතකොට මේ වීඩියෝ එකේ නම් වීඩියෝ කීපකින් අපි OSI මොඩල් එකේ ලේයර් 2 එහෙම නැත්නම් data link layer එක ගැන විස්තර ටිකක් කතා කරන්න තමයි හදන්නේ. ලේයර් 2 වලදී අපි දැනගන්න ඕන වැදගත්ම දෙයක් තමයි මේ MAC address එක කියන්නේ. ඒක හන්දා මේ වීඩියෝ එකෙන් අපි MAC address එක ගැන වැඩි විස්තර හොයලා බලමු. මුලින්ම අපි මේ MAC address එකක් තියෙන්නේ මොන වගේ device වලටද කියලා බැලුවොත් දැනට අපි මතක තියාගමු IP address එකක් assign කරන්න පුළුවන් හැම device එකකටම. එහෙම නැත්නම් IP address එකක් assign කරන්න පුළුවන් හැම interface එකකටම MAC address එකක් තියෙනවයි කියලා. එතකොට අපි සාමාන්‍යයෙන් network එකක දකින servers, desktop computers, laptop, switch, router, firewall වගේ device ඇරුණම network printer, IP camera, fingerprint scanner, smartphone, smartwatch, තව smart bulb, smart plug වගේ network එකකට connect කරන්න පුළුවන් හැම device එකකටම MAC address එකක් තියෙනවා. හැබැයි මේක network hub, media converter වගේ layer 1 device වලට අදාළ වෙන්නේ නැහැ. මොකද MAC address එක කියන්නේ layer 2 වලට අදාළ දෙයක් හන්දා. ඊළඟ කාරණේ තමයි අපි දැන් කම්පියුටර් එකක් ගත්තම ඒකේ CPU, motherboard ඔය වගේ කොටස් තියෙනවා. අනිත් devices ගත්තම ඒ වගේත් එක එක කොටස් තියෙනවා. එතකොට මේ MAC address එක තියෙන්නේ කොයි කොටසද කියන එක. මේ MAC address එක හැමතිස්සෙම වගේ device එකේ network එකට අදාළ කොටසේ තියෙන chip එකක තමයි store වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් සමහර කම්පියුටර් වල Wi-Fi on board එනවා. ඒ වගේ වෙලාවට motherboard එකේ networking වලට අදාළ කොටසේ තමයි MAC address එක store වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ වගේ වෙනම network card එකක් හරි USB dongle එකක් හරි හයි කරලා තියෙනවා නම් ඒ network card එකේ හරි USB dongle එකේ හරි තමයි MAC address එක store කරලා තියෙන්නේ. අපි දැන් මේ laptop එක ගත්තොත් මේකේ මෙන්න මේ වගේ Wi-Fi card එකක් එනවා. මේ card එකේ තමයි Wi-Fi adapter එකට අදාළ MAC address එක store කරලා තියෙන්නේ. ඒත් එක්කම එන ඊළඟ ප්‍රශ්නේ තමයි එක device එකකට MAC address කිහිපයක් තියෙන්න පුළුවන්ද කියන එක. සරලම උත්තරේ ඔව්. අපි දැන් මේ laptop එකම උදාහරණයක් ගත්තොත් මේකේ RJ45 network port එකකුත් තියෙනවා. කලින් පෙන්නුවා වගේ Wi-Fi card එකකුත් තියෙනවා. එතකොට RJ45 network එකට අදාළ MAC address එක motherboard එකේ networking වලට අදාළ කොටසේ store කරලා තියෙනවා. Wi-Fi card එකේ MAC address එක මේ card එකේම chip එකක store කරලා තියෙනවා. මම දැන් මේ කම්පියුටර් එකට log වෙලා මේ විදිහට ipconfig/all කියන command එක run කළාම මට මේ වගේ Ethernet network port එකේ MAC address එකයි Wi-Fi card එකේ MAC address එකයි දෙකම බලා ගන්න පුළුවන්. එතකොට අපි මෙතනදී ඉගෙන ගත්ත තව දෙයක් තමයි Windows කම්පියුටර් එකක ipconfig/all කියන command එක පාවිච්චි කරලා අපිට ඒ කම්පියුටර් එකේ තියෙන network card වල MAC address බලා ගන්න පුළුවන් කියන එක. අපි ipconfig කියලා විතරක් enter කළොත් අපිට එන්නේ IP address details විතරයි. හැබැයි ipconfig/all කියලා enter කළාම MAC address එකත් බලා ගන්න පුළුවන්. එතකොට මේකෙදි අපි දැක්ක තව දෙයක් තමයි අපි දැන් MAC address කියන එක Windows වලදී පෙන්වන්නේ physical address කියලා. එතකොට මේ MAC address එකට physical address කියන්න හේතුව තමයි මේක physical hardware එකකට. එහෙම නැත්නම් network card එකට bind වෙලා තියෙන එක. තවත් විදිහකින් කිව්වොත් අපි network card එකක් එක කම්පියුටර් එකකින් ගලවලා තව කම්පියුටර් එකකට high කරයි කියලා ඒකේ MAC address එක වෙනස් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපි මේ USB hub එක ගත්තොත් අපිට පේනවා මේකේ RJ45 port එකක් තියෙනවා. මට දැන් මේක මේ Dell laptop එකට connect කරලා ipconfig/all කියන command එක run කළාම මට පේනවා මේකේ MAC address එක 34-29-F-83-73-87-32 කියලා. ඊට පස්සේ මම මේක Apple MacBook එකකට connect කරනවා. ඊට පස්සේ මම මේ terminal එක open කරලා ifconfig කියන command එක run කරනවා. එතකොට මට පේනවා මේකෙදිත් MAC address එක වෙන්නේ Windows වලදී පෙන්නපු MAC address එකම තමයි කියලා. එතකොට මෙතෙන්දී අපි තව පොඩි කරුණු ටිකක් ඉගෙන ගත්තා. එකක් තමයි Mac OS එකේදී network card details බලන්න පාවිච්චි කරන command එක ifconfig. සමහර Linux operating system වලත් මේ command එක වැඩ කරනවා. ඒ අරුණම Windows වල physical address එක කියන එක Mac OS එකේ පෙන්වන්නේ ether කියලා. මේක මේ Ethernet hardware address කියන එක කෙටි කරලා තමයි මේ විදිහට පෙන්වන්නේ. එතකොට MAC address එකට physical address, Ethernet hardware address ඇරුණම Ethernet address, hardware address, layer 2 එහෙම නැත්නම් L2 address, burned in address, bin එහෙම කියලාත් කියනවා. තව මෙතන නොකියපු නම් තියෙන්නත් පුළුවන්. හැබැයි මේ ටික තමයි වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ. එතකොට තව දකින්න පුළුවන් දෙයක් තමයි Windows වලදී MAC address එක පෙන්වන්නේ digit 2 dash වලින් වෙන් කරලා. හැබැයි Mac OS එකේදී ඒක පෙන්වන්නේ digit 2 colon එකකින් වෙන් කරලා.
මේරුණම අපි තව ඉස්සරහට යනකොට පේනවා Cisco switch වල එහෙම MAC address එක පෙන්වන්නේ ඩිජිට් 4 4 ඩොට් එකකින් වෙන් කරලා කියලා. මේ හැම විදිහටම MAC address එක ලියනවා. ඒක එක විදිහක් හරි අනිත් විදිහ වැරදි කියලා එහෙම කතන්දරයක් නැහැ. ඊළඟට අපි මේ MAC address එක හැදෙන්නේ කොහොමද කියලා බලමු. අපි කලින් පාවිච්චි කරපු USB network adapter එකේ MAC address එක බැලුවොත් ඒක ඇවිල්ලා 34-29-8F-73-87-32. මේකේ අපිට පේනවා ඩෑෂ් ටික නැතුව ඔක්කොම ඩිජිට් 12ක් තියෙනවා. එතකොට මේ MAC address වල විශේෂය තමයි අපි මේක ලියන්නේ හෙක්සාඩෙසිමල්. එහෙම නැත්නම් 16 පාදයේ විදිහට. එතකොට මේ වගුවෙන් අපිට පේනවා හෙක්සා විදිහට ලියපු වගයක් බයිනරි වලට කන්වර්ට් කරනකොට බයිනරි බිට් 4ක් ඕනේ වෙනවා කියලා. ඒ කියන්නේ අපි හෙක්සා වලින් ඩිජිට් 12න් ලියන MAC address එකක් බයිනරි වලින් මේ විදිහට බිට් 48කින් ලියන්න පුළුවන්. බයිට් එකකට බිට් 8ක් තියෙන හන්දා MAC address එකක size එක 48 බෙදීම 8 ඒ කියන්නේ බිට් 6ක් කියලා කියන්නත් පුළුවන්. එතකොට මේ MAC address එකේ පළවෙනි ඩිජිට් 6ට එහෙම නැත්නම් බිට් 24ට organizationally unique identifier එහෙම නැත්නම් OUI කියලා කියනවා. මේක IEEE කියන සංවිධානයෙන් තමයි network device හදන සමාගම් වලට assign කරන්නේ. ඊළඟ ඩිජිට් 6 නැත්නම් බිට් 24 අදාළ සමාගමෙන් තමන් හදන device වලට assign කරනවා. එතකොට මේ සමහර වෙබ්සයිට් තියෙනවා උදාහරණ විදිහට macvendors.com කියන මේ වෙබ්සයිට් එකට ගියොත් අපිට මෙතන මේ විදිහට MAC address එක එන්ටර් කරලා මේ වෙන්ඩර් කවුද කියන එක බලා ගන්න පුළුවන්. එතකොට මේ වීඩියෝ එකේ සමරි එක ගත්තොත් අපි කතා කළා MAC address එකක් තියෙන්නේ මොන වගේ device වලද, කම්පියුටර් එකකට කනෙක්ට් කරලා තියෙන device එකක MAC address එක බලාගන්නේ කොහොමද, MAC address එකක් ලියන format මොනවද, MAC address එකට කියන අනිත් නම් මොනවද, MAC address එකක් හැදෙන්නේ කොහොමද කියලා. එතකොට මේ විස්තර ටික තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න හිටියේ. අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.